හෙලෝ කට්ටිය. ඉතින් රොනින් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ ගිනි රස්නේ මම ජර්සි එකක් අඳගෙන මේක ඇත්තටම මේ ගෙදර මේ බෑග් එකක් ඇතුළේ තිබිච්ච ජර්සි එකක් මම පොඩක් ඇඳලා බැලුවා මට ජපාන් යනකොට අරගෙන යන්න පුළුවන්ද කියලා. මම හිතුවා අද ඉඳලා අද මාර්තු 4 අද ඉඳලා පොඩ්ඩක් මේ දවස් ටිකේ දැන් පහුගිය දවස් ටිකේ ඇත්තටම වැඩ ටිකක් කරා මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් දවස ගානේ පොඩි අප්ඩේට්ස් ටිකක් රෙකෝඩ් කරන්න. මොකද ඔයගොල්ලන්ටත් එක්ක උදව් වෙයි කියලා මං හිතනවා. ඔයගොල්ලොත් ජපාන් යන්න කිට්ටු වෙනකොට වැඩපිළිවෙල වෙනස්. දැන් අද මම කරන්නේ මම ඇඳුම් මේ වෙනකොට ගත්තා. මං හිතනවා ඇඳුම් මට ප්‍රමාණවත් කියලා සහ මට කොටසක් අයින් කරන්න වෙන්නත් පුළුවන්. තව ඇඳුම් මට ගන්න ඕනේ වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා. ඉතින් අද මම කරන්නේ ගත්ත ඇඳුම් ටික පොඩ්ඩක් අයන් කරලා පොඩක් පිළිවෙලට තියන්න හදන්නේ. දැනටත් මම අල්මාරියේ එක කොටසක් අයින් කරලා තමයි තියලා තියෙන්නේ. ඒ වුණාට ඒක පොඩ්ඩක් එහෙම තියලා හරියන්නේ. දැන් පොඩ්ඩක් අයන් කරලා එහෙම රෙඩි පිට තියලා තියෙනවා. මොකද ඉස්සරහට දැන් VFS වැඩවලට එහෙම යන්න උනහම දවස් ගත වෙනවා පටපට ගාලා තේරෙන්නේ නැහැ. ඒක නිසා මම හිතුවා පොඩ්ඩක් ප්ලාස්ටික් කරලා තියන්න. ඉතින් පොඩ්ඩක් ගිහලා බලමු මොනවද වෙන්නේ කියලා. වැඩ කරගෙන යන අතරෙම දැන් කීක මතක් වෙනවනේ මේ සමහර දේවල් මේක ගත්තේ නැහැ තාම. ඒ වෙලාවට පට ගාලා මෙහෙම ලියන්න. දැන් මට මේ හීටර් එකක් ගන්න කියලා මං හිතන් හිටියේ හීටර් එක මට අමතක වෙලා ඒක මම මතක් වුණා දැන් ටිකර ගන්න ලිව්වා ඊට පස්සේ සමහන් එකක් ගත්තේ නැහැ කියලා මං ලිව්වා. ඒ විදිහට ගන්න තියෙන දේවල් මොන හරි මතක් වෙන ඒවා මෙහෙම පොඩි නෝට් එකක් දාලා තියන්න. ඊට පස්සේ ලිප් බාම් එකක්. ඒ විදිහට මට දැන් මේ මම ගත්තු නැතිව මේ ඒ විදිහට ඔයාලා ගත්තු නැතිව මොන හරි තියෙනවා එහෙම ලියලා තියන්න. එතකොට පස්සේ මේ ඊළඟ දවසේ ඔයා බඩු ගන්න යන වෙලාවට ඔයාට කිසි කරදරයක් නැහැ. ඔයාගේ මේ ඩයරි හරි කොහේ හරි ඔයාට නෝට් පැඩ් එක හරි කමන්නේ ෆෝන් එකේ ලියලා තියාගන්න. ඉතින් ওই විදිහට ටික ඇඳුම් ටික ওই විදිහට නවාගෙන ගියා. තාම ඉතින් මේ බෑග් එක පිළිවෙලකට දාලා නැහැ. මේ ඔහේ තියලා තියෙන නවලා. එයාලයින් එකේ යා ටිකට්ස් බුක් කරාට පස්සේ හරියටම මේ බෑගේජ් සයිසස් එහෙම හරියටම කන්ෆර්ම් කරගත්තට පස්සේ මම මේකෙත් ආපහු බලනවා මොනවත් තව අඩු කරන්න පුළුවන්, තව මොන හරි මට එකතු කරගන්න පුළුවන්ද, මොකද තව මම කෑම වලටත් ඉඩක් වෙන් කරන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම ටික ලෑස්ති කරගෙන තමයි බලාපොරොත්තු තියෙන්නේ. දැන් ඇඳුම් මේ ගත්තු ටික අයන් කරලා ඔක්කොම රෙඩි කරලා මෙන්න මේ විදිහට නවලා කරලා පිළිවෙලට දාලා තියන්න තමයි ඉතින් ප්ලෑන් එක උනේ. A few moments later.